පාද යාත්‍රා හරෝ හරා දෝංකාරයේ පාද වන්දනාව අද දකින කතරගම මහා දේවාලය දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලයේ ඉදිවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා මෙදා තුර විවිධ ජනවර්ගයන්ට ආගම්වලට අයත් බැතිමතුන් කතරගම දෙවියන් වඳින්න කතරගම මහදේවාලයට එනවා. කතරගම ඇසළ පෙරහැර පැවැත්වෙන කාලය කතරගම දෙවියන් වෙනුවෙන් කැපවුණු බැතිමතුන්ට ඉතා විශේෂයි. ඇසළ උත්සව සමයට රටේ සෑම පළාතකින්ම කතරගමට ඇදී එන බැතිමතුන් ගණන අතිවිශාලයි. යාපනය, මුලතෙව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල් හරහා නැගෙනහිර වෙරළ තීරය දිගේ කතරගමට පාගමනින් එන වන්දනා නඩ ඒ අතරින් කැපී පෙනෙනවා. යාපනයේ ඉඳලා කතරගමට පාගමනින් එන වන්දනා නඩයක් ඒ වෙනුවෙන් දින 40ක විතර දුෂ්කර පාගමනක යෙදෙනවා. වන්දනා නඩ දවස ආරම්භයේ දෙවියන් වැඳලා එදිනට යොදාගෙන ඇති දුර ගෙවා යන්න පටන් ගන්නවා. ගමන අතරමඟ හමුවන පහසු තැන්වල ගිමන් හැරලා ගමනේ වෙහෙස නිවාගෙන නිවී සැනසෙල්ලේ වන්දනා පාගමන යනවා. වන්දනා පාගමන කොතරම් දුෂ්කර වුණත් කුඩා දරුවන් හා වියපත් අය කතරගම දෙවියන් ගැන භක්තියෙන් මේ දුෂ්කර පාගමන යනවා. සමහර කණ්ඩායම් ජලය ලබාගත හැකි ගඟක් හෝ ඔයක් අයිනේ ඉවුම් පිවුම් කරගෙන රාත්‍රිය ගත කරනවා. යාපනයේ සිට පාගමන ආරම්භ කළ බැතිමතුන්ට මඩකලපුවට එන්න දින 35ක් විතර ගත වෙනවා. දවස අවසානයේ ඉර බැස යනකොට කලින් තෝරාගෙන තිබූ හුරුපුරුදු තැනක නවාතැන් ගන්නවා. වන්දනා නඩ බොහෝමයක් දේවාල බිමක රාත්‍රී ගෙවනවා. යාපනයෙන් පිටත් වුණ කණ්ඩායමට මේ සැරේ සුරත්වලෙක් එකතු වෙලා තියෙනවා. කණ්ඩායම එයාට කතා කරන්නේ සුබ්‍රමණියම් කියලා. සුබ්‍රමණියම් මේ වෙනකොට මඩකලපුව දක්වාම වන්දනා ගමන ඇවිත් තියෙනවා. කොළඹ ගලදාරියගේ චයිනිස් චෙක් කෙනෙක් විදියට තමයි මම වැඩ කරේ. හදිසියෙම ඇක්සිඩන්ට් එකකට මම පත් වෙනවා. අවසානට මම තීරණය කරා මේ ගමන ගියොත් මේ තියෙන ප්‍රශ්න වලින් පොඩ්ඩක් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන
මේ ගමන එන්න මම තීරණය කරා. புறப்படமாகவும் யாழ்ப்பாணம் செல்லச்சென்னையிலிருந்து பாத யாத்திரையை தொடர்ந்த நான் 2026 5ஆம் தேதி 23ஆம் தேதி சனிக்கிழமை காலை 9:40 அளவிலே சன்னதியான ஆசிரமத்தில் வந்தடைந்து அப்படியே தொடர்ந்து நாங்கள் யாழ் மாவட்டம், கிளிநொச்சி மாவட்டம், மட்டக்களப்பு மாவட்டம், அம்பாறை மாவட்டம், ஊகா மாகாணம் ஆகிய மாவட்டங்களையும் சென்று 7 மாவட்டத்தையும் கடந்து நாங்கள் காட்டு வழியே செல்லுவோம். පොතුවිල් පසු කරලා කිලෝමීටර 20ක් විතර රටේ ගිනිකොන පැත්තට නැගෙනහිර වෙරළ තීරයේ එනකොට පානම ගම්මානය හමු වෙනවා. පානම සිංහල සහ දෙමළ ජනවර්ග අතරේ සමව මිශ්‍ර විවාහ ඇතිකරගත් ජනතාවක් ජීවත් වෙන පැරණි ගම්මානයක්. පානම ගමේ අය කතරගම දෙවියන් වඳින්න යන වන්දනා පාගමනට බොහොම කාලක පටන් සම්බන්ධ වෙනවා. අපේ පානම අයත් මේකට සම්බන්ධ වෙනවා. පානම බෞද්ධ අය ඉන්නේ. නමුත් Hindu ආගමත් අදහනවා. පත්තිනි මෑණියන්, ඒ වගේම කතරගම දෙවියන්, අපි විශේෂයෙන් මහා කැබිලිත්ත, කුඩා කැබිලිත්ත කියන ඒ දේවස්ථාන වලට අපේ අයත් බාරහාර වෙනවා. ඉතින් කතරගමට පයින් ගිහිල්ලා ඒ කතරගම බාරේ ඔප්පු කරලා ආපු දවසේම දැන් උදේ ආවොත් හවස ගෙදර මේ දානි දෙනවා. දුවෙක් හම්බුණා කලින්. ඊට පස්සේ ගොඩාක් කාලට පස්සේ තුන ළමයි නැතිව හිටුවා. ඊට පස්සේ මං හිතුවා මමයි මහත්තයා දෙන්නම බාරයක් වුණා. කතරගම අවුරුදු 7කට යනවා කියලා. ඊට පස්සේ බාරයක් වුණා පුතෙක් හම්බුනොත් අවුරුදු 7ක් පාවත රාත්‍රී යනවා කියලා. ඊට පස්සේ අවුරුදු 5ක් ගියා දැන්. දැන් කොහොම යන්නේත් දවස් 6-7ක් කිසිම දෙයක් පිළිවුරු මෙකුත් කන්නේ නැහැ. කන්නද තමයි යන්නේ. ඊට පස්සේ දැන් පුතා හම්බුණානේ මට. පුතත් එක්ක පාද රාත්‍රියේ යනවා ඒත් එක්ක නගනවා. එයාත් එක්ක තමයි යන්නේ. මම ඉපදින්නේ 57 මට 64 ඉඳන් මතකේ තියෙනවා. 1964 ඉඳන්. ඉතින් මේ ඒ කාලෙදී ওই පාද යාත්‍රාවට එන දෙමළ අය 500ක් 800ක් වගේ තමයි එන්නේ මේ එක සීසන් එකට. ඒ කාලේ මේ ඒ අය කෑම බඩු ගේන්නේ ඔකන්දර කලින් විතරයි. ඒ ගෙනල්ලා කුමනින් තමයි කෑම බඩු එකතු කරගන්නේ කතරගමට යන කලින්. ඉතින් ඒ කාලේ මේ ওই පාද යාත්‍රාව ඔය වගේ සෙනඟ ගියේ නෑ, පොඩි සුළු පිරිසක් ගියේ. පානම ගමට පස්සේ වන්දනාකරුවන් යන්නේ ஒக்கந்த தேவாலயட்ட. இன்றைக்கு 2000 ஆண்டுகளுக்கு முன்னர் இந்த ஆலயம் எம்பெருமான் இங்கு வந்து அமர்ந்ததாக புராணங்கள், ஐதீகங்கள், தல புராணங்கள் கூறுகின்றன. தேவாசுர யுத்தத்தின் போது முருகப்பெருமான் தன்னுடைய கையிலே இருந்து விட்ட வேலாயுதமானது சூரனை அழித்து விட்டு அதிலே இருந்து எழுந்த தீப்பொறியானதில் ஒரு தீப்பொறி இங்கே வந்து தங்கியது. அதன் பிரகாரம் இங்கே எம்பெருமான் வந்து உறைந்து கொண்டார் என்று இங்கே ஆலயம் அமைக்கப்பட்டு பூசை முறைகள் நடைபெற்று கொண்டு வருகின்றன. தற்போது இந்த ஆலயம் மிகவும் சிறப்புற்று பக்திபூர்வமான கீர்த்தி மிக்க ஒரு ஆலயமாகவும், இந்த ஆலயத்திலே அமர்ந்திருந்து அருள்பாலித்து கொண்டிருக்கின்ற கதிர்காம கந்தன் உடைய திருவருள் எங்கும் பரவி நிற்கின்றதாகவும் காணக்கூடியதாக இருக்கின்றது. ජනප්‍රවාදය කියන්නේ ස්කන්ද කුමාරයා මුහුදෙන් ඇවිත් අපේ රටට ගොඩ බැස්සේ ඔකඳට කියලා. පස්සෙ කාලෙක ඒ සිදුවීම සිහිවෙන්න කතරගම දෙවියන් වෙනුවෙන් ඔකන්ද දේවාලය ඉදිකෙරණු බවත් කියවෙනවා. ඔකන්ද දේවාලය තියෙන්නේ කුමන වනෝද්‍යානයට යාබදව.
වනාන්තරයේ මැදින් යන පාර විවෘත කරන දිනය ලං වෙනකොට ඔකන්ද දේවාල භූමය අතුරු සිදුරු නැතිව බැතිමතුන්ගෙන් පිරී යනවා. ඇඳුම් පැළඳුම් කෑම බීම වගේම සියලු තොරොම්බල් වලින් දේවාල බිම පිරී යන කාලයක් මේ. රාත්‍රියේ දේවාලය ඉදිරිපිට ගැයෙන බැතිමතුන්ගේ භජන් ගී හඬ බැතිමතුන්ගේ විශ්වාසය සහ භක්තිය ජීවමාන කරනවා. එළිය වැටෙනකොට බැතිමතුන් කුමන වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවට දහස් ගණනින් එකතු වෙනවා. බැතිමතුන් හැම දෙනාගෙම නම ගම ලියාපදිංචි කරලා තමයි වනගත මාර්ගයට යන්න ඉඩ දෙන්නේ. එහෙම කරන්නේ වනාන්තරයට ඇතුළු වනු බැතිමතුන් හැම දෙනාම වනාන්තරයෙන් පිට වුණාද කියලා සැක හැර දැනගන්න. දැන් මේ ගමනට වනගත මාර්ගය විවෘත කරන කටයුත්ත විවිධ තරාතිරම්බල අය සම්බන්ධ වෙන උත්සව අවස්ථාවක් බවට පත් වෙලා. කලකට ඉස්සර එහෙම නෑ. මේ සුවිශේෂී අවස්ථාව නියෝජනය කරමින් පූජනීය මහා සංඝරත්නයක් ඒ වගේම හින්දු පූජකතුමන්ලත් සහභාගී වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කතරගම කිරිවෙහෙර මහා විහාරාධිපති පූජනීය කොබෝක ධම්මින්ද නායක ස්වාමින් වහන්සේත් ගරු දිගාමඩුල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා දෙපළක් සහභාගී වුණා. යුද හමුදාවේ 22 වන බලසේනාධිපතිතුමන් ඒ වගේම කෝමාරි යුද හමුදා බ්‍රිගේඩයේ භාරව කටයුතු කරන ඒ ප්‍රධානීන්තුමන්ලා ඒ වගේම ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය ඊළඟට ශ්‍රී ලංකා පොලිසිය ඒ ආදිකොට ඇති ආරක්ෂක අංශ වලින් ඒ සියලු දෙනා සහභාගී වුණා. අම්පාර අතිරේක දිසාපතිතුමන් මේ අවස්ථාව නියෝජනය කරා. ඒ වගේම මේ කාර්යවේදී ලොකු සහායක් ලබා දෙන ලාහුගල ප්‍රාදේශීය ලේකම්තුමන් නවන්දරාජා මැතිතුමනුත් මේ සඳහා සහභාගී වුණා. බැතිමතුන් දැනටමත් හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා ප්ලාස්ටික් විවිධ වූ කැලිකසල ආදිය මේ පරිසරය තුළ මුදා හැරීමේ කාර්යයෙන් නොකළ යුතු ඉන්න මට්ටමට දැන් බොහෝ දුරට දැනුවත් වෙලා තින්නේ. ஆடுதனில் வெங்கமரமாகி நின்றாய் காணவர்கள் கண்டுன்னை கடுவே கேட்டால் சாடுவே முதலில் எண்ணெய் பருத்தையிட்டு தானெடுத்தா தவிடுபடியாக்க வந்து முடியே குறவரெல்லாம் நிமித்தம் கண்டு குமரவேலென்றொன்னை குறைந்திட்டார்கள் நாடியே உன் வாதம் துரிப்பேனையா சுவாமியின் கையிலே முருகோரே தெரிசிப்பாயே கிட்டாத கொல்வனை போலே அவனது கீர்த்தியுடனே කතරගම ඇසල පෙරහැර කාලෙට හින්දු බැතිමතුන්ට කුමන හා යාල වනාන්තරය මැදින් පාගමනින් කතරගමට යන්න විශේෂ අවසරයක් ලැබෙනවා. පෙරහැර පැවැත්වෙන්න දවස් ගණනකට කලින් කුමනින් යාල වනෝද්‍යානයට යන පාර පාගමනට විවෘත කරනවා. මේ අවුරුද්දේ සති 2කට පාර බැතිමතුන්ට විවෘත කළා. පාගමනින් යන මේ වන්දනා ගමනට පාද යාත්‍රාව කියලත් කියනවා. මාර මේක කරලා ගියාම මාර හිතට සන්තෝෂයි. එතකොට හිතෙනවා
මාර අඩු දේවල් ටිකක් තමයි ජීවත් වෙන්න ඕනේ කියලා. ඇත්තට කියනවා නම් මිනිස් ගොඩක් දේවල් එලවනවා මේක ඔයා එකපාරක් ඇවිද්දා නම් ඔයාලට තේරෙනවා මිනිහෙකුට ජීවත් වෙන්න ඕනේ මාර පොඩි ಜಾති ටිකක් කියලා. ඊට පස්සේ ඔයාගේ හිත ඔක්කොම මාර සෑහළු වෙනවා. ඊට පස්සේ ඉතින් ඉතුරු ටික ඒ අවුරුදු ඉතුරු ටික ගෙවා ගන්න එච්චර ලොකු අමාරුවක් නෑ. කුමන සහ යාල වනාන්තරයේ මැදින් යන මේ ගමනේදී බාගුරේ කලපුව, කුමන, කුඩා කැබලිත්ත, කොඹුකන්නොය, ගජබාව, ලිංතුන, පිලින්නාව, කටුපිලාර, මැණික්ගඟ පසු කරලා කටගමුව දක්වා කිලෝමීටර 80කට වැඩි දුරක් වනාන්තරයේ ගමන් කරන්න වෙනවා. දැන් වසර 100 ගණනක් තිස්සේ මේ ගමන ගිය හින්දු බැතිමතුන්ට වැඩිය වනාන්තරයේ මැදින් පයින් යන්න කැමති විශාල පිරිසක් මේ පාගමනට එකතු වෙනවා. මේ නිසා හින්දු ජනයා දේව භක්තියෙන් ගිය වන්දනා පාගමන දැන් තරමක් වෙනස් මුහුණුවරකට පත් වෙලා දහස් ගණනක් එක දවසේ වනාන්තරයට ඇතුළු වෙනවා. වනාන්තරයේ ගමන මේ පාගමනේ අවදානමක් තියෙන දුෂ්කරම කොටස. වන සතුන්ගෙන් අනතුරු සිදුවිය හැකි වනාන්තරයේ මේ දුර ගෙවා යන්න දින ගණනක් ගත වෙනවා. බැතිමතුන්ගේ විශ්වාසය හා භක්තිය මේ දුර ගෙවන්න යන්න අතිශයින් උපකාර වෙනවා. අතදරුවන්ගේ පටන් වයස අවුරුදු 80 පිරුණු අයත් මේ වන්දනා පාගමනට එකතු වෙනවා. ඔකන්ද වෙරළේ සිට ස්කන්ධ කුමාරයා කතරගමට ගිය වනගත මාර්ගය මේ මාර්ගයේ බව බැතිමතුන් විශ්වාස කරනවා. හින්දු බැතිමතුන්ගේ මේ පාගමන ආරම්භ වූ දවසක් ගැන නිශ්චිතව සඳහනක් නැහැ. දුටුගැමුණු රජතුමා කතරගම මහදේවාලය ඉදිකරන කාලෙත් පාගමනින් කතරගම දෙවියන් වඳින්න යන මේ වන්දනා චාරිත්‍රය පැවතුනා කියලා කියනවා. විශ්වාසය හා භක්තිය පෙරටු කරගත් මේ වන්දනා පාගමන හින්දු භක්තිකයන්ගේ ශරීර වෙහෙසට පත් කළත් මනසට ආධ්‍යාත්මික සහනයක් එක් කරනවා. ඒ වගේම මේ පාගමන හින්දු සමාජයේ භක්තිය හා විශ්වාසය රැගෙන යන ජීවමාන සම්ප්‍රදායක්. හින්දු බැතිමතුන්ගේ මේ සාම්ප්‍රදායික සංස්කෘතික පාගමනට දැන් කතරගම දෙවියන්ට ලැබි බෞද්ධ හා කිතුණු බැතිමතුන් සම්බන්ධ වෙලා ඉන්නවා. අවුරුදු 10කට 15කට කලින් මේ වන්දනා පාගමන ගියේ 1000ක් 2000ක් විතර පිරිසක්. දැන් 40000කටත් වැඩි පිරිසක් යනවා. ඒ ජනතාවට අවශ්‍ය ජලය ආරක්ෂාව සැපයීම දැන් ලොකු වැඩක්. හින්දු භක්තිකයන් පාගමනට තැඹිලි පැහැය ප්‍රධාන වූ ඇඳුමක් තෝරා ගන්නවා. පැළඳුම් අතරේ නවගුණ ඇටමාලය සහ තැලිපිලි තියෙනවා. වේලායුධය, මොනරපිල් කලඹ ගමනේදී අරන් යනවා. වේලායුධයත් නිල් මොනර පිල් කලඹත් මේ ගමනේදී ඔවුන් විශ්වාසයෙන් රැගෙන යන ශුද්ධ වූ වස්තුන්. ගමනට එක් වෙන බැතිමතෙකුට තමන්ගෙම කියලා බලාපොරොත්තුවක් තියෙනවා. කුමන වනෝද්‍යානයේත් යාල වනෝද්‍යානයේත්
රාත්‍රියට බැතිමතුන්ට නවාතැන් ගන්න තැන් වෙන් කරලා තියෙනවා. ඒ තැන්වල විතරයි රාත්‍රිය නවාතැන් ගන්න අවසර තියෙන්නේ. එහෙම කරන්නේ බැතිමතුන්ගේ ආරක්ෂාවට ඒ වගේම වනසතුන්ගේ නිදහසත් රැකෙන්න. දවසේ වෙහෙස දියනෑමෙන් සෝදා හරිනවා. හෙට ගමනට අලුත් ශක්තියක් ලබා දෙනවා. ආරම්භක දිනය අද උදෑසන ඉඳලා මේ දක්වා ඇතුල් වූ සංඛ්‍යාව 15986ක් වෙනවා කුමන ජාතික උද්‍යානයට. මම මේ ඉන්නේ බාගුරපිටිය. බාගුරපිටියට අමතරව කොටසක් දැනටමත් මඩමේතොට දක්වා ගමන් කරලා තිනවා. ඉතින් ඇත්තටම මෑත ඉතිහාසයේ දන්නා තරමින් මේ පසුබිමෙන් පෙනෙන ප්‍රමාණයේ සෙනගක් අපි කවදාවත් දැකලා නැහැ. ඉතින් ඇත්තටම මේ පසුගිය වසර ගණනාවක් තිස්සේ අපි දැක්ක විශාලම ජනතාව. සමහරලාට ඉන්දියාවේ ගංගානම් ගඟ අසබඩ එහෙම නැත්නම් දකුණු ඉන්දියාවේ විශේෂ පූජා අවස්ථාවන්හිදී මේ වගේ දර්ශන දකින්න ලැබෙන්න පුළුවන්. නමුත් අපි ලංකාවේ මේ වගේ එක ස්ථානයක විශාල ජනතාවක් ඒක රාශි වෙලා ඉන්න දකින්න ප්‍රථම අවස්ථාව. ඉර බැස ගියත් බාගුරේ පිටියේ ආලෝකය තියෙනවා. බැතිමතුන් රාත්‍රී ආහාරය සකස් කර ගන්නවා. කැමති අය දන්සලකින් රාත්‍රී ආහාරය ලබා ගන්නවා. වෘත්තීය කුලය සමාජ තත්වයන් මේ කිසිවක් බිමේදී නොවැදගත් තැනකට වැටෙනවා. උදෑසන මූණකට සෝදගෙන සරල උදෑසන ආහාරයකින් පස්සේ ආයෙත් අලුත් දවසේ ගමන ආරම්භ කරනවා. කුඩා කැබලිත්ත දේවාලය තියෙන්නේ කුමුක්කන් නොය ආසන්නේ මඩමෙතොට. වේගයෙන් ගමන් කරන බැතිමතුන් පළමු දවසෙම කිලෝමීටර 22ක විතර දුර ඇවිත් රාත්‍රිය දේවාල බිමේ ගත කරනවා. පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් කුඩා කැබලිත්ත දේවාලය විශාල ගෞරවයකින් වන්දනා කරනවා. දේවාලයට කිරි ආහාර සකස් කරලා පූජා කරනවා. බාරහාර වෙනවා. ඉදිරි ගමන සුරක්ෂිතව ගමන් කරන්න ආශිර්වාදය ඉල්ලනවා. இப்போ 60 வயசு. நான் எனக்கு 13 வருஷமாக எனக்கு அனுபவம். காட்டில் அந்த காலத்தில் வரும்போது இப்படி பாதைகள் ரோட்டுகள் இல்லை. காட்டு வழியே இப்படி பூந்து அடையாளம் போட்டு தான் வந்த காலம் நாங்கள். அப்போ எந்த வசதியும் இல்லை எங்களுக்கு. தண்ணி இல்லை, சாப்பாடு இல்லை. කුඩා කැබලිත්තෙන් පාගමන ආරම්භ කරන බැතිමතුන් ආයෙත් ගණන් කරනවා. ඒක හිරිහැරයක් හැටියට වන්දනාකරුවන් දකින්නේ. ඒත් ඒක කරන්න වෙලා තියෙනවා. ඇතුළු වුණු පිරිස වනාන්තරයෙන් පිට වුණාද කියලා හරියට දැනගන්න වෙනවා. වන්දනාකරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර පහසුකම්
රාත්‍රී නවාතැන් ගන්න තැන්වල සූදානම් කරලා තියෙනවා. භූමියේ ආරක්ෂාව ගැන ආරක්ෂකංශ සොයා බලනවා. වියලි කාලයේදී කොඹුක්කන්නෝයේ ජලමට්ටම ඇවිද යා හැකි මට්ටමට පහළ යනවා. බැතිමතුන් බියෙන් තෙමී ඔයින් නිගොඩ වෙනවා. එගොඩ වෙන අයට උපකාර වෙන්න ආරක්ෂාවට ඉන්න හමුදා සමාජිකයින් කටයුතු කරනවා. වියලිය ගිය වැව්පිටිය හරහා ගමන් කිරීමෙන් ගමනේ දුරාඩු වෙනවා. අපි අතරම පටන් ගත්තේ 10 වෙනිදා. 9 වෙනිදා රෑ ඇවිල්ලා ඔකන්ද දේවාලේ ඉඳලා ඒගොල්ලන්ගේ එතන තියෙනවා ලස්සන වැඩසටහන් ටිකක් අතරම භජන් කියලා ඒ වගේ වැඩසටහන් ගොඩක් තියෙනවා. සම්ප්‍රදායන් අපිට බලා ගන්න හම්බුණා. ඇවිල්ලා පරිසරයේ විඳගෙන ඉතින් බොහොම සහයෝගයෙන් කට්ටියත් එක්කම යනවා. අපේ ටීම් එකේ ඔක්කොම 65ක් ඉන්නවා. අම්පාර නුවර කොළඹ හැමතැනින්ම ආපු ටීම් එකක් අපි සෙට් වෙන්නේ. ඉතින් හැම අවුරුද්දම දැන් මේ 8 වෙනි පාර යන්නේ. හැම අවුරුද්දෙම එනවා. වියලි කලාපීය වනාන්තරයක දවල් කාලයේ ගමන් කිරීම ඉතා වෙහෙසකර කටයුත්තක්. ඒත් යා යුතු දුර ගෙවා යා යුතුමයි. ගමන අතරතුර කොතනක හෝ නැවතිලා දවල් කෑමවේල සකස් කර ගන්නවා. මේ වන්දනා ගමනක්. විවේකීව විඩාව නිවා ගන්නවා. කලබලයක් නැහැ. මේ පාගමන සියවසකට වැඩි කාලයක් තිස්සේ පැවතෙන වන්දනා ගමනක්. බැතිමතුන් විශ්වාස කරන්නේ ඔවුන් මේ ගමන් කරන්නේ අතීතයේ දවසක ස්කන්ධ කුමාරයා වල්ලි කුමරිය දැකීමට ඔකඳින් කතරගමට ගිය පූජනීය මාවතේ බවයි. ඉතිහාසඥයින් කියන්නේ මේ පාර අතීතයේ බහන්ඩ ප්‍රවාහනයට හා ගමන් බිමන් වෙනුවෙන් යොදාගත් පැරණි පාරක් කියලා. වනගත ගමන් මාර්ගයේ මැද හරියට වෙන්න ලිං 3 කියලා හඳුන්වන ස්ථානය හමු වෙනවා. පාගමනේ යෙදෙන අය වතුර ටිකක් නාලා රාත්‍රිය ගත කරන්න මේ තැන තෝරගන්නවා. සමහර වන්දනාකරුවන් මෙතන පසු කරලා ගිහින් පිළින්නාවේ රාත්‍රිය ගත කරනවා. ලිං 3ට විශාල බැතිමතුන් පිරිසක් එකතු වෙන නිසා ජලය, ආහාර සහ ප්‍රථමාධාර පහසුකම් සකස් කරලා තියෙනවා. 2014 ඉඳලා අද වෙනකම් මගේ දිගටම මේ කරගෙන යනවා. අවුරුදු දෙකක් කොවිඩ් අසංගතව නිසා අපි කරන්න බැරි වුණා. මේකේ පටන් ගත්තේ මම කලින් පයින් ගියා. අපිට දැනුණා මේක තමයි අමාරුම තැනක්. වෛද්‍ය පහසුකම් කිසිම එකක් මෙතන තිබුණ නැහැ. ඒ නිසා මෙතන පයින් යනට වඩා අපි මොන හරි කරොත් හොඳයි කියලා අපි හිතුණා. මේක කරන්නේ හැමෝම ස්වේච්ඡා විදියට. මාන්නේ මෙඩිකල් කැම්ප් නෙවෙයි. අපි කරන්නේ මෙතන අදිසි ලෙඩ රෙස්පොන්ස් එකක් විතරයි. මෙඩිකල් ට්‍රීට්මන්ට් තමයි කරන්නේ. අපි ක්ලිනික් වගේ කරන්නේ නැහැ. ලිං 3 නවාතැන් ගන්න හින්දු භක්තිකයන් වන්දනාමාන කරන තැන් කිහිපයක් තියෙනවා. මේ එක තැනක්.
මෙතනට අතරමඟදි හමුවෙන ගෝනුන්ගේ මුවන්ගේ අංතට්ටු ගෙනත් දමනවා. මෙතන බැතිමතුන් භාරහාර වෙන බිමක්. රෑවෙන්න කලින් රාත්‍රියේ ආහාරය සකස් කරගන්න බැතිමතුන් කටයුතු කරනවා. අවශ්‍ය කෙනෙකුට ආහාර ගන්න දන්සලකුත් තියෙනවා. அந்த வகையில் அவர்களது உதவியுடன் நாங்கள் வெகு சிறப்பாக இந்த அன்னதானத்தை முன்னெடுத்து வருகின்றோம். இந்த காட்டுப்பாதை திறந்து மூடுகின்ற வரை இந்த அன்னதானம் ஒவ்வொரு நாளும் மதியம் இந்த நாவலடி என்ற இந்த இடத்திலே நாங்கள் தொடர்ந்து வழங்கி வருகின்றோம். பிரதேசம் கொண்டு போறார்கான் ஒருவருமே வந்து துணை செய்யாய்கான் பாரமற்ற வழக்கு தன்னை பேசி வெல்ல வருகின்றார் வேசனங்கள் எதிரியாக. ලිංතුන ළඟ ඉඳන් දවසේ ගමන ආරම්භ කරන අය ඊළඟට යන්න බලාපොරොත්තු වෙන්නේ කටුපිලාරට. උදේම ගමන පටන් ගත්තත් උදේ 8-9 වෙනකොට තියෙන්නේ දැඩි අවුරශ්මයක්. මේ කොටසේ පාරේ වැල්ල වැඩි නිසා ගමනට අමතර දුෂ්කර බවකුත් එකතු වෙනවා. අත්‍යවශ්‍ය උපකරණ කෑමබීම බරක් වුණත් ගෙනියන්නම වෙනවා. භක්තියට කරන්න බැරි දෙයක් නෑ. ශක්තිමත් පාද ඇති අයෙකුටත් මේ දුර ගමන අපහසුයි. වැලි රත් වෙනවත් එක්ක ආවරණයක් නැති දෙපා තවත් අපහසුවට පත් වෙනවා. එක දිගට ගමන් කරන එක අමාරුයි. ඒත් සමහර බැතිමතුන් මුලින්ම කතරගමට යන්න උනන්දුවක් දක්වනවා. ගමන් කිරීමට ඇති හැකියාව ශක්තිය අනුව තැන තැන නතර වෙමින් යන එක ඇරෙන්න වෙන විදිහක් නෑ. කටුපිලාර හරහා දැන් බෝක්කු පාලමක් තියෙනවා. කටුපිලාර දන්සල වන්දනා පාගමනේන හැම දෙනාටම පහසුවක්.
කටුපිලාරෙන් පස්සේ බැතිමතුන් අවුරශ්මිය වැඩි වුණත් මැණික් ගඟ ළඟට යන්න මහන්සි වෙනවා. මැණික් ගඟ ආසන්නයේ පාර ගස් වලින් පිරීලා තියෙන හෙවණ ඇති පාරක් නිසා ගමනේ වෙහෙස අඩු වෙනවා. මැණික් ගඟේ උරින් නිදහසේ වෙහෙස නිවා ගන්න හැකියාව තියෙනවා. Tamanගේ රෙදි සෝදා ගන්න, නාගන්න හොඳටම නිදහස ඇති තැනක්. මේ නිසා සමහර බැතිමතුන් නිවී සැනසෙල්ලේ දවස් 2-3ක් මැණික් ගඟේ උරේ ගත කරනවා. මැණික් ගඟට පස්සේ බැතිමතුන් ආයෙත් ගමන් කරන්නේ ගඟයුරට ආසන්න පාරක වරහන ප්‍රදේශයට. ගස් කොළන් වල හෙවන නිසා ගමන තරමක් පහසුයි. මැණික් ගඟේ වරහන නවාතැන් පොළ බැතිමතුන් වැඩි කාලයක් ගත කරන නවාතැන් පොළක්. වරහන පාලමෙන් එගොඩ වෙලා යන්නේ කටගමුව පැත්තට. කටගමුව වනජීවී මොරපොළ ළඟින් බැතිමතුන්ගේ වනගත ගමන අවසන් වෙනවා. ඊට පස්සේ බැතිමතුන් තමන්ගේ පාගමන තාර පාර දිගේ කතරගම දක්වා යනවා. පුදබිමේදී මැණික් ගඟට බැහැලා නාලා පිරිසිදු වෙලා පා සෝදගෙන කතරගම දෙවියන් වඳින්න දේවාලයට යනවා. බැතිමතුන් තමන්ගේ පාගමනින් අවසානයට ඇවිත් ඉතා වෙහෙසකර ගමනකින් පසුව කතරගම මහදේවාලයේදී දෙවියන් වැඳ පුදා ගැනීම ඔවුන්ගේ ඒකායන පැතුමයි. මේ පාවන්දනා ගමන පාදයාත්‍රාව අපේ රටේ හින්දු බැතිමතුන්ගේ ජීවමාන සංස්කෘතික උරුමයක්. ඔවුන්ගේ ආගමික විශ්වාසය මත පදනම් වූවක්. පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ආගමික සංස්කෘතික